භීෂ්ම ගර්ජිත ස්වරරාජ බුදුන් වහන්සේගේ ආයු කාලය මිලියන 4000 නයුත ගංගාවල වැලි හා සමාන කාලයක්ය. උන්වහන්සේගේ නිවැරදි ධර්මය පිරිනිවන් පෑමෙන් පසු අවුරුදු කල්ප ගණනක් පැවතියේය. එම කල්පයක් එක් දෝවිලි අංශුවක් එක් ජම්බුද්වීපයකට වැටීමේ කාලය හා සමානය. උන්වහන්සේගේ ධර්මයසේ ව්‍යාජව හා කූට ලෙස සකස් කරන ලද ධර්මය අවුරුදු කල්ප කෝටි ගණනක් පැවතුණි. මහද්වීප 4ක් පරමාණු අංශු බවට පත්කර ලැබෙන කාලයට හා එය සමානය. මෙම කාල සීමාවෙන් පසු සියලු සතුන්ට ප්‍රතිඵල ලබා දීමෙන් පසුව එම බුදුරදුන් පිරිනිවන් පෑසේක.